මල්ලි දෙහිවලට යන්න පුළුවන් වෙයිද? පුළුවන් සර් අගින්. මොකද ඉතින් කරන්නේ? මම මේ පොඩ්ඩක් පල්ලෙහාට යන්න බැලුවේ. මම සැලෝන් එකක් කරනවානේ. යුනිසෙක්ස් එක. කොල්ලෝ කෙල්ලෝ දෙකල්ලම මම ගාවට එනවා කොණ්ඩ කපන්න. ඒක නෙවෙයි. ඔයා කැමති දුවෙට්ටද පුතෙට්ටද? මම නම් කැමති කොල්ලොන්ට. ආ? කොල්ලොන්ට කැමති? මට තේරුනේ නෑ. පුතෙක් හොඳයි. ඒ වුණාට ඉතින් පළවෙනි ළමයා දුවෙක් වෙනා නම් හොඳයි නේ. යාලා බොනික්කෝ අරන් සෙල්ලම් කරනවානේ. නෑ මම කියන්නේ ඉතින් කෙල්ලොන්ගෙත් එහෙම වරදක් නෑ. හැබැයි අර කොල්ලෝ තරම් ආතල් දෙන්නේ නෑනේ. ඔයා කොල්ලොන්ගෙන් ආතල් ගන්නවා? බලමුකෝනේ. ඒක නෙවෙයි ඔයාගේ ඩයබටික් පෙත්ත ගත්තද උදේ? හැමදාම ගන්න ඕනේ නැහැනේ. ඒක සතියකට පාරක් විතර ගත්තාම ඇති. මූ සතියකට පාරක් කොල්ලොන්ගෙන් ආතල් ගන්නවා? අනේ මම තාම ලංකාවේ එහෙම නීතිගත කරලා නෑ නේද මේ? මේ උදව්වට ආපු අය සේරම බොට් ටික පල්ලෙහා තට්ටුවට ඇද්දා. යටට ඔක්කොම ඇදලාද? මොකක්ද අනේ ඇහුනේ නෑ. යටට ඇදලාද කියලා ඇහුවේ. යටට ඇදලාද? තෝ මොකටද බල්ලෝ මේ එන්න හදන්නේ? ඔබ දන්නවද මම කවුද කියලා? මම යක බැඳපු මිනිස්සු මේ මාත් එක්ක නෝට එන්න බහරි නවත්ත මම බල්ලා වාහනේ. ඕ ඔයා ඉතින් ගෙදරක නෑනේ. මේ හැමදේම මම එපයි බලන්න. හරි හරි කලබල වෙන්න එපා ඉතින්. කලබල වෙන්න එපා. අස්තමසයි සම්තිමයි යා. මේ ඒක නෙවෙයි. දැන් කොළඹ ගියහම ඇනෙක්ස් එකේ ඉන්න සල්ලි මදි වුණොත් මොකද කරන්නේ? හැමදාම මමලා ගෙදර ඉන්නත් බැහැනේ. අපි යමුද රූම් එකකට? රූම් යන්න? රූම් එකක් අපිට ඇති වේද? ළමයාත් ඉන්න කාලෙක. ඔය ගොඩක් ගණන් අඩුයිද? මම දන්න දැන් දෙක තුනක් තියෙනවා හැබැයි ඉච්චර ගණන් වෙන එකකුත් නැහැ. නවත්තම් බල්ල වාහනේ. තෝ දන්නද මං කවුද කියලා? අනික ඔය ආරක්ෂාව හොඳයිද කියලා දන්නවද? එහෙම නම් දන්නේ නැහැ ඉතින්. ඒකනේ යකෝ මගේ නම සමන්ත. හැබැයි ගොඩක් කියොම් මට කියන්නේ පොඩි සමන්ත කියලා. මේ මමත් නිකන් ඉන්නේ කිය ඇනෙක්ස් එකක් බැලුවා. ඒක නම් ටිකක් ලොකුයි හැබැයි. ලොකුද? ලොකු සමන්ත නෙවෙයි යකෝ පොඩි සමන්ත. නවත්තන් ඕක. ඔව් ලොකුයි. හැබැයි ඉතින් ගානක් සැරයි. ඔයාගේ බීම නැවැත්තුව නම් මීට වඩා ගානක් ඉතුරු කරගන්නත් තිබ්බා. හරි හරි මම කිව්වනේ ඉතින් නවත්තන්නම් කියලා. නවමිත. ඉතින් නවත්තන්. මගේ හොඳ හැබිය. මේ ඒක නෙවෙයි එන ගමන් විටමින් C පෙති ටිකක් ගේනවද? මට පොඩ හෙම්බිරිස් ආවා වගේ. මම පොඩ්ඩක් මෙතන ෆාමසිට ගිහිල්ලා එන්න. පෙත්තක් ගන්න. ෆාමසි?